ආයිබෝවන් ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ මේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ Google එකේ ඔයාලා මෙච්චර කල් search කරපු හැමදේම සංගවිලා තියෙන my activity හරියටම delete කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාත් තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරලා පොඩි සහයෝගයක් ලබා දෙන්න. වීඩියෝ එකට නම් like එකක් දාන්න, පල්ලෙහාන් comment එකක් දාන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. Google Chrome app එක open කරගෙන dot තුන click කරලා history කියන එකට එකපාරක් click කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලා බලපු Google එකේ search කරපු හැමදේම මෙතන තියෙනවා. මගේ නම් YouTube විතරයි තියෙන්නේ. ඊට පස්සේ උඩ තියෙනවා delete browsing data කියන එක උඩ touch කරන්න. ඔයා කැමති එකකට මෙතන tick එක දාගෙන delete data කියන එක උඩ එකපාරක් touch කරන්න. හරි. ඔයා කැමති එකට මෙතන ටික් එක දාගෙන මම නම් YouTube එක අයින් කරනවා. Google Chrome එක විතරයි delete කරන්නේ. ටික් එක අයින් කරගෙන delete data කියන එක උඩ ක්ලික් කරන්න. හරි ඔන්න ඔය විදිහට delete වෙනවා. දැන් හරි. අනිත් ඔක්කොම data delete වුණා. මගේ මේ YouTube data විතරයි තියෙන්නේ. ඔව් දැන් සේරම හරි කියලා දීතුවේ නෑ මෙන්න මේ විදියට සේරම දේවල් delete කරගන්න. අපේ ෆෝන් එකේ Gmail account එක open කරගමු. හරි ඔන්නම open වෙනවා. ඊට පස්සේ මෙතන උඩම තියෙනවා profile icon එකක්. ඒක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ අපේ Gmail account එක පෙන්නනවා. එතන තියෙනවා යට manage your Google account කියලා. ඒක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ පොඩ්ඩක් පල්ලට යද්දී තියෙනවා data and privacy කියලා එකක්. ඒක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ පල්ලට යන්න ඕනි පොඩ්ඩක්. web and app activity කියලා එකක්. ඒක උඩ එකපාරක් touch කරන්න. පොඩ්ඩක් පල්ලෙහාට යනකොට තියෙනවා manage all web and app activity කියලා එකක්. ඒක උඩත් එකපාරක් touch කරන්න. ඊට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට යද්දි තියෙනවා ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ ගත්ත දවසේ ඉඳන් Google එකේ search කරපු හැමදේම මගේ ටික අඩුයි. මම delete කරලා තිබුණේ කලින්. ටිකක් අඩුයි. ඔයගොල්ලන්ගේ නම් සෑහෙන්න ඇති සමහර විට. ඊට පස්සේ මෙතන උඩ තියෙනවා මේ යටම delete කියලා එකක්. ඒක උඩ එකපාරක් touch කරන්න. touch කරලා ඔයාලා මෙතනින් කැමති එකක් select කරලා දාන්න පුළුවන්. මම නම් always කියන එක දානවා. මෙතන ටික් එක දාන්න පුළුවන් Google වලට. හරි ඊට පස්සේ මෙතන next කියන බටන් එක දුන්නාම ඊට පස්සේ මෙතන යටින් තියෙනවා delete කියලා. මේවත් ඕනනම් ඔයාලට කියවලා delete කරන්න පුළුවන්. නැත්නම් කෙලින්ම delete කියන බටන් එක දුන්නාම delete කියලා වැටෙනවා මේ. හරි ලකුණ ගන්නලා ඊට පස්සේ මෙතන got it කියන එක දුන්නාම හරි. හරි දැන් වැඩේ ඉවරයි. මුලින්ම Google එකට ගිහිල්ලා search bar එකේ search කරන්න your story කියලා. නැත්නම් your history කියලා. නැත්නම් එහෙමත් නැත්නම් search කරන්න my activity කියලා. search කරාම මෙන්න මේ වගේ එකක් තමයි ඔයාලට එන්නේ. උඩින් මෙන්න welcome to my activity කියන එක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකකට තමයි ඔයාලා එක්ක යන්නේ. ඊට පස්සේ උඩින්ම තියෙනවා web and app activity කියලා. ඒක උඩ එකපාරක් touch කරලා පොඩ්ඩක් පල්ලට යනකොට ආයෙ තියෙනවා web and app activity කියලා එකක්. ඒක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට යද්දි තියෙනවා manage web and app activity කියලා එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඒකට තමයි එන්නේ. මෙතන තියෙනවා ඔයාලා ෆෝන් එක ගත්ත දවසේ ඉඳන් Google එකේ search කරපු හැමදේම මේ හරිය තියෙනවා හැංගිලා. ඒක delete කරන්න ඕනේ නම් මෙතන උඩ
එහා පැත්තේ වම් පැත්තේ කෙරුවොත් delete කියන බටන් එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඔයාලා කැමති එකක් මෙතන සිලෙක්ට් කරගෙන මෙතන යටින් next කියන බටන් එක දෙන්න. මේ ටිකට ටික් එක දාගෙන තව පාරක් delete කියලා එකක් එනවා. ඒකට delete කියන එක දෙන්න. හරි. දැන් ඔක්කොම delete වුණා. දැන් හරි.